හායි ගයිස් ඔන්න මේ පාර බ්ලොග් එකක් කරන් ඇවිල්ලා තියෙනවා. අපි ඉංග්ලන්ඩ් වල ඉඳන් ලංකාවට ගියේ කොහොමද කියන බ්ලොග් එක. ඉතින් මේ පොඩි ක්ලිප් එකක් ස්ටාර්ට් එකේදී තියෙනවා අපි කොහොමද අපේ බඩු ටික පැක් කරගත්තේ කියලා. ඉතින් බලන්නකෝ ලේසි උන්නේ බඩු ටික පැක් කරගන්න එක. විශේෂයෙන් මේ ලොකු බොක්ස් එකේ තියෙන මගේ සයිකල් එක අරන් ගියා මම ලංකාවට යනකොට. ඉතින් රැඳිලා ඉන්න බ්ලොග් එකත් එක්ක බලමු අපි කොහොමද මැන්චෙස්ටර් ඉඳන් ශ්‍රී ලංකාවට අපේ ජර්නි එක කියලා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා යාළුවනේ. Hi guys, welcome to my YouTube channel Shami Entertainments. ඉතින් අද අපි vlog එකක් අරන් ආවෙලා තියෙනවා අපි ශ්‍රී ලංකාවට travel කරන එක. Manchester airport to ශ්‍රී ලංකා vlog එක. ඉතින් අපි දැන් තමයි security check in එකෙන් ඒක පොඩ්ඩක් ඒ වැඩ ටික කරගෙන දැන් තමයි duty free එකට enter වුනේ. තව හරියටම පැයක් වගේ කාලයක් තමයි තියෙන්නේ අපිට අපේ ෆ්ලයිට් එකට. ඉතින් මේ විදිහට අපි ඩියුටි ෆ්‍රී එක හරහා දැන් යන්නේ ඉස්සරහට. ඉතින් බලමු අපි කොහොමද මැන්චෙස්ටර් ඉඳන් ලංකාවට යන්නේ කියලා. ඔයාලා අපේ vlog එකත් එක්ක දිගටම ඉන්න. අපේ ෆ්ලයිට් එකට හරියටම තව විනාඩි 45ක් වගේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඩිලේ වුණා. දැන් මෙන්න ඩියුටි ෆ්‍රී එක හරහා මැන්චෙස්ටර් වලින් අපි ඉස්සරහට යනවා. සමෝ ඉන්නවා මේ විදියට. කොහෙද යන්නේ අපි? යනවා පොඩි ගමනක්. එයාලා මට වඩා සතුටින් ඉන්නේ ලංකාවට යන්න. මේ විදියට. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක vlog එකේ දිගටම guys ලංකාවට යනකම්ම අපිත් එක්ක ඔයාලා ඉන්නවා කියලා අපි හිතනවා. පරක්කු වෙලා තියෙන්නේ හොඳටම මේ විදිහට දුවනවා. පරක්කු වෙලා තියෙන්නේ guys. අපි දැන් මුලින්ම ගල්ෆ් එයා තමයි අපි ෆ්ලයි කරන්නේ. මැන්චෙස්ටර් ටු බහරේන් තමයි අපි මුලින්ම යන්නේ. ඉතින් මේ ෆ්ලයිට් එක ගන්න ගේට් එකට තමයි මේ යන ගමන් ඉන්නේ. ඊට පස්සේ බහරේන් වල අපිට 4 hours transit එකක් තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම බහරේන් ටු කොලම්බෝ. දැන් අපි ෆ්ලයිට් එක ඇතුල් වෙන ගමන් ඉන්නේ. මේ විදියට එක ළඟ සීට් එකක් හම්බුණා. පාට පේනවා. ආයෙත් අපි ෆ්ලයිට් එකේ ඉන්නේ. ෆ්ලයිට් එකට ගොඩ වෙලා ඉන්නේ. Hi guys, ඔන්න දැන් අපි මැන්චෙස්ටර් වල ඉඳන් බහරෙන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බහරෙන් වල ඉඳලා දැන් අපි පැය 4ක කාලයක් විතර ඉන්න ඕන බහරෙන් වල. අපි ගල්ෆ් එකේ ෆ්ලයි කරන හින්දා අපිට ට්‍රාන්සිට් එක තියෙන්නේ බහරෙන් වල. ඔයාලගේ ගල්ෆ් ෆ්ලයි කරපු කට්ටිය දන්නවා ඇති ට්‍රාන්සිට් එක. ඉතින් ඩියුටි ෆ්‍රී එක හරහා තමයි යන්න තියෙන්නේ. එච්චර ලොකෝ ඩියුටි ෆ්‍රී එකක් නෑ. හැබැයි පොඩි වුණාට ඒක අවශ්‍ය කරන ෂොප්ස් ටික මං හිතන්නේ අනිත් ඩියුටි ෆ්‍රී වලට සාපේක්ෂව බහරෙන් වල ගොඩක් රේට්ස් ගොඩක් අඩුයි මම දන්න විදිහට. මොකද මම බහරෙන් ඉඳලා තියෙනවා වර්ක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහ තමයි අපි ඩියුටි ෆ්‍රී කරා ඉස්සරහට යන්නේ. බලමු ඉතින් අපි කොහොමද පැය 4 මෙතන ගත කරන්න කියලා නේද? இது வந்து இந்த $100 இது வந்து $120 என்னது இல்ல இது பெட்டர் எனக்கு. අපි දැන් ඔන්න ඩියුටි ෆ්‍රී එකේ පොඩ්ඩක් ලික පැත්තට ආවා. අත්‍යවශ්‍යම පාර්ට් එක. ඇත්තම කියනවා මැන්චෙස්ටර් වලින් අපි බොටල්ස් ටිකක් ගන්න හිටියා. ගන්න හම්බුන්නේ නැහැ. මොකද අපිට ටයිම් මදි වුණා. ඉතින් බලමු අපි බහරෙන් වල කොහොමද තියෙන්නේ කියලා. අර පැත්තට එන්න තියෙන්නේ. ඉතින් මේ විදියට ඩියුටි ෆ්‍රී එක හරහා තමයි අපි ගමන් කරන්නේ. ඔයාලට පේනවා ග්ලෙන්ෆිඩික් තියෙනවා. ග්ලෙන්ෆිඩික් එක මේ බහරෙන් ඩිනර්ස් වලින් තමයි තියෙන්නේ. බොටල් එකක් තියෙනවා ග්ලෙන්ෆිඩික්. සිංගල් මෝල්ට් එක VAT 1 කියන එක තියෙනවා.
ඩොලර්ස් වලින් නම් 48යි. ග්ලෙන්මොරේ පැක් එක තියෙනවා. ඒකේ යාලගේ පැක් ඔෆර්ස් ගොඩක් තියෙනවා. ඇත්තම කියනවනම් ඩබල් බ්ලැක් එක තියෙනවා. බහරෙන් ඩිනාර් 46යි. අපි එයාපෝට් එකට ආවට පස්සේ මෙහෙ අපිට කරන්සි එක ගැන පොඩ්ඩක් අයිඩියා එකක් නැහැ. ඉතින් මෙන්න මෙතන මැෂින් එකක් තියෙනවා. අපිට අවශ්‍ය බෝටල් එක මෙතන ස්කෑන් කරාම මේ විදියට වැටෙනවා කොහොමද ප්‍රයිස් එක කියලා. දැන් මේ ග්‍රේ ගුස් එක අපි පවුන්ඩ්ස් වලින් ගෙවනවා නම් 51යි, යුරෝස් වලින් කීයද කියලා ඒක මේ විදියට වැටෙනවා. I'll make the bill and one bill itself, right? Yeah, yes, all in one bill. මේ විදිහට බොටල්ස් 4ක් buy කරා guys. green label එකක් ගත්තා, monkey shoulders දෙකක්, එයාලගේ packs දෙකක් offer එකක් තිබිලා ඒක අරගත්තා. බොටල් 4යි ගත්තේ, වැඩි ගත්තේ නෑ. අපේ hand luggage වල 4ක් විතරක් අරන් යන්න පුළුවන් හින්දා කටුනායකනුත් තව බොටල් එකක් දෙකක් ගන්න බලාපොරොත්තු වෙන හින්දා මෙතනින් 4යි අරගත්තේ. අතරම කියනවා ගොඩක් රීසනබල් රේට් එකකට තියෙනවා බහරෙන් වල compare to other countries. So, Same by card. The allowance, right? It will be 5 liters. This is only 4 liters, sir. It's all right. Yeah. I'm not a heavy drinker. Okay. You will pay by card, right? Yeah. And would you like to get any of the perfumes? This one, it will be just for 10 rupees. And you're going to get a scratch pack coupon with this. And if you win, it will be like a 150 rupees. And you can purchase anything from it. No, thank you. It's fine. සමෝ තමා මේ ලික වල බිල් එක ගෙවන්නේ. Okay. Pound. How much in pounds? Which is that? This one? In pounds, I'll let you know one. Just to get an idea. Yeah, okay. Can you? It's all right, yeah? Yeah, it's a bit. Perfect. Thank you. Thank you very much. All right. Thank you. Thank you. මෙන්න මේ විදිහට අපි bottles අරගෙන එලියට එනවා duty free එකෙන්. Bag. Guilty. දැන් බෑ. අපිට ගැලපෙන නම් දෙකක් දාලා දෙන්නේ මිලානෝ ලන්ඩන්. Okay guys, එහෙනම් දැන් මොකද කරන්නේ අපි? මෙතන ඉඳලා දාගෙන යම් මේ පැත්තට යම්. තව 2 hours වගේ තියෙනවා අපිට. බලමු අපි මොකද්ද කරන්න කියලා. කොෆි එකක් බොන්නත් ඕන. එමින් සරේ පොඩි රවුමක් දාලා සෙට් වෙන්න තමයි තියෙන්නේ ෆ්ලයිට් එකට තියෙන ළඟට. බුරියානි කටක් කන්න යන්න මේ විදියට. එලත් වැක් කරනවා. මරු. කොහේ මොනවද ගත්තේ? මම ගත්තා ෂවර්ම එක. ෂවර්ම එක. චිකන් ෂවර්මද? Yes. බඩ පොඩි හැබැයි ඒකනේ. චූටි හැබැයි නේ හිතුවට වඩා. ඒකලා අර ෆොටෝ එකේ ලොකුවට තිබ්බා ඒක. ඇත්තටම මේ ඉංග්ලන්ඩ් වල බුරියානි කාලා තියෙනවා මෙලෝ රහක් නැහැ. මේ අර බහරෙන් හින්දා දන්නේ නැහැ, මේ මුස්ලිම් රටක් හින්දා දන්නේ නැහැ. බුරියානි එක පට්ටම් පට්ට රහයි. චිකන් දාලා මේ විදියට චිකන් කෑල්ලක් එක්ක. ඒක තමයි කියන්න දෙන්නේ. පට්ට රහයි. දෙකෙන් බන්නේ. චිකන් ෂවර්ම නේ. රහ පාට එක.
දැන් ගයිස් බහරේන් වලින් අපි කොලම්බෝ වලට පිටත් වෙන්න යන්නේ. අපි මේක මේ ගල්ෆයක් වුණාට මේක ඔපරේට් වෙන ශ්‍රී ලංකන් එයාලයින් වලින්. දැන් ෆ්ලයිට් එකට අපි ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි ශ්‍රී ලංකාවට යනවා කියන්නේ ලේසි නෑ. ෆ්ලයිට් වලින් ෆ්ලයිට් වලට මාරු වෙන්න ඕන. ලොකු ප්‍රොසෙස් එකක් ඉතින්නේ. හැබැයි ඉතින් කොච්චර ලොකු ප්‍රොසෙස් එකක් වුණත් අර හිතේ සතුට තියෙන ඉඳලා ලංකාවට යන ඉඳ ඒ ෆිට් එකකින් යනවා. ඒ ඉඳ දී කෙච්චර ගානක් නැහැ එන්ජොයි කරනවා ඉතින්. ඔන්න දැන් අපි ෆ්ලයිට් එක ඇතුලේ මේ විදිහට තමයි අපේ මීල් එක අරගත්තේ. ඊට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මේ vlog එකේ ගල්ෆ් එයා ෆ්ලයි කරනකොට අපි මෝල්ඩිව්ස් 1 hour වගේ ටච් කරලා තමයි යන්න ඕන. ඉතින් අපි ෆ්ලයිට් එකේ ඉඳන් බලනකොට මෝල්ඩිව්ස් මෙන්න මේ වගේ තමයි අපිට පෙවුනේ. ඉතින් එදා වෙදර් එක එච්චර ලොකුවට හොඳ තිබෙච්ච නැති හින්දා ගොඩාක් ලස්සනට පෙනුනේ නෑ යාළුවනේ. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි අපි ආසම කරන S2 පින් කරලා තියෙන ඒ පුදබිම ඒ අපේ රට ශ්‍රී ලංකාව උඩ ඉඳන් බලනකොට මෙන්න මේ විදියට පේනකොට ඒ දැනෙන සතුට ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ දැනෙන ෆීලින් එක ඒක වෙනම ෆීලින් එකක්. ඉතින් අන්තිමේදී අපි පැය 12ක 13ක විතර කාලයක් ෆ්ලයි කරලා ඉවර වෙලා ඉතින් මෙන්න මේ විදියට අපි ලෑන්ඩ් කරනකොට පේන ඒ view එක ඒ ලස්සන මේ වීඩියෝ එකෙන් මේ vlog එකෙන් අපි ඔයාලට අරන් එවලා තියෙනවා යාළුවනේ. ඉතින් බලන්න කොච්චර ඔයාලට මේ වීඩියෝ එක බලද්දි ඔයාලත් ලංකාවට පිටරට ඉන්න මගේ යාළුවන්ට දැනෙනවා ඇති ඒ ෆීලින් එක කොහොමද කියලා. ඉතින් යන කට්ටිය ගිය කට්ටිය දන්නවා කොහොමද ඒ ෆීලින් එක කියලා. ඉතින් මටත් ඒක ඒ විදියටම දැනුණා. මොකද මං අවුරුදු 2කින් තමයි ලංකාවට ගියේ. ඉතින් වෙන රටක තනි වෙලා ඉඳලා ලංකාවට යනකොට මේ දකින්නකොට කොළ පාටට ගස් කොළන් මේ මුහුද ඒ ෆීලින් එක ඒක වචන වලට ගන්න බෑ ඇත්තම කියනවා නම්. ඉතින් අපි මේ විදියට ලංකාවට ලෑන්ඩ් කරන ඒ සුන්දර දසුන ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඔයාලටත් ඒක දකිද්දී ඒ ෆීලින් එක ඔයාලටත් ඒ පිටරට ඉන්න මගේ යාළුවන්ට. ඉතින් thank you මගේ vlog එකත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් අපි ශ්‍රී ලංකාවට මෙන්න මේ විදියට ළඟා වෙනවා යාළුවනේ. ඔයාලට පේනවා කටුනායක උඩින් අර හයිවේ එක පහු කරගෙන යද්දි එයාපෝට් එකට ලෑන්ඩ් කරන ඒ දසුන ඔයාලට පේනවා. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් වීඩියෝ එකේ අවසානයේට අපි මෙන්න මේ විදියට එනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙන්න එනවා. ඉතින් මගේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා යාළුවනේ. ඉතින් අපි හැමෝම ලංකාවේ අය ලංකාවට ආදරේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලත් සතුටක් ලැබුවා කියලා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. Now we are in Sri Lanka. ලංකාවට ගොඩ බැස්සා. එහෙනම් ජය වේවා.